සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ 9 මිරිස් වගාවකට ඩ්‍රිප් ඉරිගේෂන් එකක් සකස් කරගන්න විදිහත් ඒ වගේම ටනල් එකේ උෂ්ණත්වය පාලනය කරගන්න ෆොග් ඉරිගේෂන් එකක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් ඔයාගේ වගාවට එහෙම නැත්නම් ඔයාගේ ගෙදර ගාඩන් එකට ඉරිගේෂන් සිස්ටම් එකක් තනියම සකස් කරගන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් ඒකට අවශ්‍ය දැනුම ලබා ගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒකට අවශ්‍ය දැනුම අපි ඔයාලට නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මෙතන තමයි අද අපි ඉරිගේෂන් එක කරන්නේ. ඔයාලට පේනවා පොට්ටවල පේලි වලට මේ 9 මිරිස් පැල අසුරලා තියෙනවා. ඉතින් අපි මේ තියෙන පැලපේලි දෙකක් අතරට ලැටරල් ලයින් එක දාගන්නවා. මෙතනදී අපි ලැටරල් ලයින් එකට මිලිමීටර් 16 LDP පයිප් එක තමයි ගන්නෙ. හරි ඉතින් අපි මේ විදිහට ලැටරල් ලයින් ටික දාගෙන තියෙනවා. දැන් අපිට ඕන වෙන්නේ මේ පොට්ට වලට දාගන්න ඩ්‍රිපර්ස් ටික ලෑස්ති කරගන්න. හරි ඉතින් අපි මුලින්ම මයික්‍රෝ ටියුබ් අඩි 1.5 කෑලි වලට කපා ගන්නවා. පොට්ටවල ප්‍රමාණයට අවශ්‍ය වෙන පරිදි තමයි අපි කපා ගන්න ඕන. ඉතින් මේ කපාගත්ත මයික්‍රෝ ටියුබ් වල එක පැත්තකට අපි මේ විදිහට මිනි කනෙක්ටර්ස් ටික කනෙක්ට් කරගන්නවා. ඒ වගේම අනිත් පැත්තට 4 ලීටර් ඩ්‍රිප් ටික කනෙක්ට් කරගන්නවා. අපි මේ හදාගත්ත මයික්‍රෝ ටියුබ් හෝල් පංචයකින් පංච් කරලා තමයි මේ ලැටරල් ලයින් වලට කනෙක්ට් කරගන්නේ. හරි ඉතින් ඩ්‍රිපර්ස් වල වැඩ ටික අවසන් කරලා අපි ඊළඟට බලන්න යන්නේ ටනල් එකේ උෂ්ණත්වය පාලනය කරන්න සවි කරන ෆොගර්ස් ලයින් කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. හරි ඉතින් මෙතනදී අපි PVC අඟල ලයින් එකක් ගෙනල්ලා තියෙනවා ටනල් එක උඩට. එතනදී සෙක්ෂන් දෙකකට වෙන් කරලා LDP මිලිමීටර් 16 පයිප් ලයින් දෙකක් අරගෙන තියෙනවා. මේ ලයින් දෙක ගන්නකොට ටනල් එකේ පළල බැලන්ස් වෙන විදිහට තමයි අපි මේක දාගත්තේ. ඉතින් මේ ලැටරල් ලයින් දෙකට තමයි අපි ෆොගර්ස් ටික කනෙක්ට් කරගන්නේ. මේ ෆොගර්ස් ලයින් එකට කනෙක්ට් කරගන්නෙත් හෝල් පංචයකින් ලයින් එක පංච් කරලා. හරි අපි මේ ෆොගර්ස් ලයින් දෙක අවසානයේ එකට ලූප් කරලා ඒකට අපි වෝටර් රිලීස් වැල්ව් එකකුත් දාගෙන තියෙනවා.
හරි ඉතින් මේ සම්පූර්ණ සිස්ටම් එක ඔපරේට් වෙන්නේ ටයිමර් එකකින්. ඒ වගේම මේ සිස්ටම් එකේදීත් අපි ෆිල්ටර්ස් දෙකක්, එයාර් රිලීස් වැල්ව් එකක්, ප්‍රෙෂර් ගේජ් එකක්, ඒ වගේම අපි මෙතනදී මේ වෝටර් පම්ප් එක හරහා ෆර්ටිලයිසර් සර්කියුලේට් වෙන්නත් වෙනම සිස්ටම් එකක් හදලා තියෙනවා. හරි ඉතින් දැන් අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික ඔක්කොම අවසానයි. අපි දැන් බලමු මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා.